පිංහතුනේ බුද්ධ ශාසනයක් මුණගැහෙන්නේ ඉතාමත් කලාතුරකින්. අපි බොහෝම වාසනාවන්ත පිරිසක්. බුද්ධෝ හවේ කප සතයෙහි දුල්ලබෝ. බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලබයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට අහන්න ලැබුණා. අපිට මුණ ගැස්සුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බණපද අපිට අහන්න ලැබුණා. ඒ නිසා පිංගතුනි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ අද මේ වෙනකොට කෝටි 700කට 800කට එහා විශාල ජනතාවක් ලෝක ජීවත් වෙනවා. ඒ ජනතාව අතර අපි බොහොම භාග්‍යවන්ත මහා පින්වන්ත පිරිසක්. අපි කාටත් නොයෙක් ප්‍රශ්න, ගැටලු, විපත්, කරදර ජීවිතවල ඕන තරම් ඇති. හැබැයි මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච අපිට මේ ලෝකේ කාටවත් නැති උතුම්ම භාග්‍ය උදා වෙච්ච පිරිසක්. පින්වතුනි ඔබ මම සරණ ගිය මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම වැඩ සිටිමින් උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවනවා. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ මේ උතුම් ධර්මය අවබෝධ කරන පින්වන්තමය? යොදුන් ගණන් ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. අනාගතයේ බොහෝ පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව සියසින් දැකගන්න බැරි වෙනවා. නමුත් අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඒ උතුම් ධාතුන් වහන්සේලා හරි දැකගෙන වන්දනා කරලා චෛත්‍ය ඉදි කරලා අනාගතයේ බොහෝ පිරිස හිත පහදවාගෙන පින් රැස් කරගෙන සුගතිගාමී වෙනවා. ධර්මාවබෝධය කරා යන මගට පැමිණෙනවා. ඒ පිණිස පිරිනිවන් මංචකේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා. අවුරුදු 5000ක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ඒ උතුම් ධාතුන් වහන්සේලා මේ ලෝකෙ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කරා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක්‍ර දෙවියන්ට පවරනවා පතිත්තිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසනං. දේවේන්ද්‍රේ මගේ පිරිනිවන් පෑමෙන් පසුව සම්බුද්ධ ශාසනය මේ ලෝකෙ බොහෝ කාලයක් පවතින්නේ ලංකා භූමිය මුල් කරගෙන. ඒ නිසා ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පැවරුවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙනකොට දසදහසක් ලෝක ධාතුල දෙවියන් අහසේ පිරිලා මදාරාමල් ඉසිනවා. බොහෝ දෙවිවරු හඬා වැළපෙනවා. මේ ලෝකයට පහළ වෙච්ච දහම් මැස ඉක්මනින් පිරිනිවන් පානවා. නිදුකානන් වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානවා කියලා දෙවියන් හඬා වැළපෙනවා. මහරහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගත්තා. කෙලෙස් සහිත බොහෝ පිරිස හඬා වැළපෙද්දී බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන්ුත් අපිව අමතලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දේශනා කරේ අප්‍රමාදී වෙන්න. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා